guys ඉතින් ඔන්න අදත් පිළිගන්න ඔයාලව යමා රියැක්ට් YouTube channel එක. ඉතින් අපිව subscribe කරලා නැති අය subscribe කරන්න, අපේ Facebook channel එක follow කරලා නැති අය follow කරන්න, අපේ TikTok channel එක follow කරගෙන යන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. खंदे लंदे अंगुलेल्दे माने मन बंदे पहसे वासे गम යකෝ දැන් මිනිස්සු දැන් බල්ලොන්ගෙනුත් වැඩ ගන්නවා ඈ. දැන් අනුන්ගේ පහනෙන් එළිය බැලීම නෙමෙයි බල්ලගේ පහනෙන් එළිය බැලීම. ඒකත් මේ අවුලක් නෑ. බල්ලෝ කියනවා ඉතින් උඹලගෙන් කාලා බීලා ඉන්න හින්දානේ මේ ඔක්කොටම ප්‍රශ්න. අවුලක් නෑ නිකන් ඉන්න එකේ ඔහොම හරි වැඩක් ගන්න එක හොඳයි. ටෙක්නොලොජිය. දැන් මේ තාක්ෂණය භාවිතා කරන්න. අපිට තමයි ටෙල්ලු සෙට් වෙන්නේ නැත්තේ. අපි වගේ අයින්සිට ටොල්ලොන්ට තමයි ටෙල්ලු සෙට් වෙන්නේ නැත්තේ. ඇයි මෙහෙම වෙන්නේ? කෙල්ලෝ සෙට් වෙන්නේ නැහැ කියන්නේ ඉතින් ඔහොම දැම්මොත් ඉතින් කොහොමත් සෙට් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ගැම්මට හැන්දලා කරලා ලස්සන මොන්නේ. දාලා ඩක්ටි හොඳට මැදගෙන ආවනම් ඉතින් කෙල්ලෙක් සෙට් වෙනවා. ඔය ඉන්න තත්ත්වෙත් එක්ක නම් ඉතින් මම නම් හිතන්නේ කෙල්ලෙක් සෙට් වෙයි කියලා. අම්මට සිරේ ආච්චි පාටි බෑලා. කෙල්ලෝ ටික නටනවා ආච්චි බලන් ඉන්න. ආච්චි කල්පනා කරනවා ඇති සින්දුව කියන්නේ මොන වෙලාවටද කියලා. ආච්චිලා ඒ කාලේ ඔහොම ආතල් තිබ්බේ නැහැනේ. කවුද බං ආච්චිව මේ පාටි එක්කන් ගියේ? ආච්චි කල්පනා කරනවා ඇති මේ කො සින්දු කියන්නේ නෑනේ. හරිම ආතල් ඈ. No! God, please, no! No! Yeah. ඇයි බං ගෑනු මෙහෙම මට තේරෙන්නේ නැහැ. අනේ බං අවධානය ගන්නද එයාගේ මානසික මට්ටමද මට නම් ඇත්තටම මේ වීඩියෝ එන හින්දා බලනවා හැරෙන්නේ නැත්තම් මම බලන්නම කැමති නෑ මේකේ වීඩියෝ. හරිම අප්පිරිය අයියේ. ඇත්තටම කියන්න තියෙන්නේ මේ දැන් මුන්ගේ ළමයි ලොකු වෙලා මේ වීඩියෝ බලන්නේ කොහොමද? එක්ක මුන්ගේ ළමයි ලොකු වෙද්දී මුන් මැරිලා ඉන්නවා. ඒකට අවුලක් නැහැ. නැත්තම් මුන්ගේ ළමයි ලොකු වෙලා අම්මේ මේ මොනවාද මේ දාලා තියෙන වීඩියෝ කියන උන්ට චාටර් එක. Oh, hell no! හයි කොහමද ඔයාලට? මම පොඩි දෙයක් පෙන්වන්නයි කියන්නයි තමයි ආවේ. මොකද බලන්න මං කුරුණෑගල ගියා ඊයේ නෙමෙයි පෙරේදා. ඉතින් එදි බස් එකේ ආවේ බලන්නකො වෙන දේ. දැන් මේ වයසක මිනිස්සයා මං ගාවින් ඇවිල්ලා ඉඳගත්තා. අතරම අපේ තාත්තටත් වඩා වයසයි මගේ සීයා කෙනෙක් වගේ. ඇත්තටම කිව්වොත් අපේ සීයාගේ වයස වගේ. එතකොට මේ මිනිස්සයා අත තියාගෙන ඉන්නේ මගේ අකුල උඩ. හරි. දැන් ඕක කියන්නද බං වීඩියෝ එකක් දැම්මේ? අර තිබ්බ වෙලාවේ හොම්බට දෙකක් දෙන්න නැතුව vlog කර ඉන්නවා. ඇත්තටම මම වීඩියෝ එක පටන් ගත්තේ හිතන් ඉදී මේ මොකක් හරි vlog එකක් හරි මොකක් හරි මේ වීඩියෝ එකක් හරි කියලා. දැන් ඕක අත තිබ්බා කියලා දැන් ඕක වීඩියෝ කරලා අනිත් උන්ට පෙන්නන්න ඕනේ. ඔය අතපාය නැද්ද? ෆෝන් එක ගන්න වෙලා වීඩියෝ කර ඉන්න වෙලා අරගෙන හොම්බට දෙකක් දෙන්නද? ඒක නෙවෙයි ජූලි හරිද? ප්‍රශ්නයක් අහන්න. පුළුන් කිලෝ එකයි. යකඩ කිලෝ එකයි තියෙන්නේ. වැඩිපුරම බර මොකද්ද? දෙකම. දෙකම කියන්නේ? ඊගොල්ලෝ කිව්වේ දෙකම බරයි. නෑ.
එකක් වැඩියෙන් බර වෙන්න ඕන. යකඩ. යකඩ බරයි. ඒ කියන්නේ පුළුන් කිලෝකට වැඩිය යකඩ කිලෝ එක බරයිනේ. ආව්. ඈ? ඔයා කොහොමද කියන්නේ? ඉතින් පොළොම් බර නැහැනේ. පුළුන් බර නෑනේ. ඒතර පුළුනුත් කිලෝ එකක් තියෙනවා යකඩත් කිලෝ එකක් තියෙනවානේ. ඉතින් යකඩ බරයිනේ. ඒක කොහොමද බර වෙන්නේ? යකඩ බරයි. ඉතින් යකඩත් කිලෝ එකක් තියෙනවා. එන්නට යකඩ කිලෝ එකක් වුණාට යකඩ බරයිනේ. ඉතින් යකඩ බර වෙන්නේ කොහොමද? දෙකේම කිලෝ එක තියෙනවනේ. එහෙනම් දෙකම සමානයි. ඉතින් වා කියන්නේ ඒකට පුළුන් කිලෝ එක බර නෑ යකඩ කිලෝ එක බරයි කියලා. නෑ නෑ දෙකම සමානයි. ඒක කොහොමද සමානයි? කිලෝ එක තියෙනවා. එහෙනම් දවාගු යකඩ කිලෝ එක බලයි කියලා. බලයි නෙමෙයි බරයි. ඔව් බර. කොහේ වැරද්දක් වෙන්නේ පහන් පිටියට විරෝධයක් බෑ. ඇත්තටම බර. යම් කිසි දෙයක් ඔය මේ යකඩයි පාදිනවා වගේ මට නම් පුළුන් හිතෙන්නේ. කිලෝ තියෙන දෙකම එක සමාන. හරියට. ආකෝ ආකෝ එහෙනම් නිදා ගන්නකෝ. බලමු. ආකෝ. ආවද ඉන්නවනේ එහෙනම්. ඇත්තටම මේ තේරුමක් නෑ ඒකේ. තේරුමක් නෑ කියන්නේ ඉතින් කෙල්ල හරි උත්තර කිව්වනේ දෙකම බරයි කියලා. අරු තමයි දිගටම ප්‍රශ්න වද දෙන්නේ. පොඩ්ඩක් වටේ යවුවේ කොල්ල තමයි. වටේ යන්නේ බා මචං. අවධානය ගන්න කරපු වැඩක් වෙන්න පුළුවන්. ඒ උනාට පොඩ්ඩක් ඒක වටේ ගියා වැඩි. මොකක් හරි සීන් එකක් එතන වෙන ගමන්ද කොහෙද මට නම් දෙන්නේ. මොකක් හරි යම් කිසි සිදුවීමක් වෙන ගමන්ද කොහෙද මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ. දන්නේ ගූෆි මගේ බලු පැටිය හිටපු හැටිය පණ යනවා ආයෙත් පණ මතු වෙනවා ගූෆි පුංචි මගේ බැඩියා සත්‍ය බොහොම කටුකයි සත්‍ය බොහොම කටුකයි නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා සුබ උදැසනක් ඔයාලා හැමෝටම සත්‍ය බොහෝම කටුකයි. දැන් ඕපිටත් ඒ කටුක සත්‍ය බාර ගන්න වෙනවා. මම නම් කියන්න දෙයක් ඇත්තටම ඉතුරු වෙලා නැහැ. ඒ දරුවත් එක්ක ඔයාට රූම් එකකට යන්න ඕනි නම් ඔයා කතා කරන්න ඕනේ. එයාම කතා කරලා ඔයාට රූම් එකකට උනත් යන තත්ත්වෙට හදාගන්න පුළුවන්. මම මේක ඔයාලට නොමිලේ කියලා දෙන්න. කරාබු නැටි 7ක් ගන්න. මෙන්න මේ වගේ කපුරු 7ක් ගන්න. පැගිරි කොළ 2ක් අරගෙන ඔයාට රූම් එකකට අරන් යන්න ඕනි කෙනෙක් ඉන්නව නම් తాවකාලිකව ඕනෑම කෙනෙක් වාගාවට වශය කරගන්න ඕනි නම් මෙන්න මේ දේ කරන්න. මම මේක නොමිලේ තමයි පුතේ ඔයාලට කියලා දෙන්නේ. මේ දේ කරලා බලන්න. ඕම් කාම, මදන කාම, ගිනි කාම ආදරය කෙනාගේ නම කියලා වර ඒස්වහ. එන්නේ මන්ත්‍රය 7 වතාවක් කියන්න ඕනි පුතේ. අයියෝ එච්චරයිනේ දාන්නේ. ඒක කිව්වම හරිද? එතනින් එහාට මොකද කරන්න ඕනේ නැද්ද? මේ වගේ වැදගත් වීඩියෝ සම්පූර්ණ දාන්න ඕනේ. කෑලි දාන්න. හරියට මේ දැනගන්න එපා. ගෙන්න ගත්තට පස්සේ යවා ගන්නත් එපා. නැද්ද මං කියන්නේ? නැත්තම් ඇවිල්ලා යන්න නැතුව හිටියොත් එහෙම සීන් එකකුත් තියෙනවා. ඒෙන්ද වීඩියෝ එකක් දාද්දී ඒකේ අනිත් පැත්තත් දාන්න. නැත්තම් ඔළුන්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. අනේ මන්ද දැන් ඉන්න පොඩි උන්නම් කියලා වැඩක් නැහැ. හැබැයි අවුලක් නැහැ. ඉතින් මේ සතුරෙන් මේ කාලා බීලා හතරල ඉන්නකොට අපි නම් කිසිම මේ ප්‍රශ්නයක් දාන්නේ නැහැ. හැබැයි ඉතින් වෙන විකාර වැඩ කරන්නේ නැතුව ජීවිතේ විනාශ කරගන්න නැතුව මත්ද්‍රව්‍ය පැත්තට යන්නේ නැතුව ආතල්ලක ඉන්න. අර පොඩ්ඩක් ගොන් විදියට හැදෙන්න එපා. එනේ විසක් එක දවසෙත් අර CD බැදලා කෙලගත්තු කෙලවිල්ල. ඒ වෙච්ච වැඩේ නිසා පාඩුවේ අර හොඳ බයික් පැදන් ඉඳපු උන්ට පදින්න ඕනේ නැහැ. කෙලවෙලාම ගියානේ උඹලා හින්දා. ඒක නිසා පොඩ්ඩක් දැන්වත් මුලේ කල්පනා කරලා වැඩ කරපල්ලා. Seriously, what the fuck are you doing? කඳුළු පිරෙන්නේ දේශෙතෙන්නේ සුන්නගෙන්නේ අදවත දුකින් දැවෙන්නේ කඳුළු පිරෙන්නේ දේශෙතෙන්නේ දැන්නේ බං තේරුනේ? සුන්නගෙන්නේ අදවත දුකින් දැවෙන්නේ මේ දෙස්තෙන් බස් එක නෙමෙයි මූණේ බං හෙල්ලෙන්නේ. හැබැයි හරිම තාත්තිකයි. කඳුළු කලන්නේ උරුපාරේ පෙරදා වගේ නුඹ එන්නේ සගිනිකද විලන දුක හැබැයි මේ මල්ලි මේ
රියල් විදිහටම ගන්න උත්සාහ කරලා තියෙනවා ෂොට් එක. මරු නයිස්. මරු අයිඩියා එක. ආට හරි අර දෙපැත්තෙන් ඉඳන් බස් එකත් පොඩ්ඩක් හොල්ලන්න කිව්වනම් පොඩ්ඩක් තව තාත්තික වෙන්න තිබ්බා. මම හිතන්නේ තනියෙන් අරන් ඇත්තේ. ඒකින්ද උපරිම සාධාරණයක් කරලා තියෙනවා වීඩියෝ එක. ඔම්මයි වෙනික දැන් කපුට කියනවා ඈ. කපුට. කපුට. ඇයි බං මෙච්චර අපහාස කරන්නේ අර අස්සන් පාඩුවේ ඉන්න කපුටට? මට මේක බලද්දි මතක් වුණේ අර පඤ්ඤාර විඤ්ඤු නාඩන්න කුඤ්ඤු කියන්නේ. අන්න ඒ සීන් එක තමයි මට මතක් වුනේ. ඒකේ ශ්‍රී ලංකන් වර්ෂන් එක. ෆෝන් එක ගන්න මේ තියෙන්නේ. මේ හොදට බලාගෙන මේ කැමරාවට iPhone එකක් මේ තියෙන්නේ. මේ ෆෝන් එකෙන් ඔබතුමාගේ ෆෝන් එක කවුරු හරි බ්ලොක් කරලා තියෙනවා නම් දවස් 3ක් ඇතුළත ඒ සියලුම නම්බර් මම බ්ලොක් එක කරලා දෙනවා. දැන් මේකේ iCloud එක හදාගන්න ඒව පුළුවන්. පුළුවන් ඒ සියලුම දේවල්. මේ ගුරුකම් අම්මට හුඩු මාර ප්‍රශ්නයක් එන්නේ අර AI ආපු නිසා දැන් අර වීඩියෝ එඩිට් කරන අයට ෆොටෝ එඩිට් කරන අයට පොඩ්ඩක් වැඩ නැති වුණා වගේ දැන් ෆෝන් ෂොප් වල ඉන්න අයට තියුබ් නැති වෙන්න යන්නේ ගුරුකම් වලින් iCloud කැඩීම සියලුම බ්ලොක් කරගන්න පුළුවන් මාර ටෙක්නොලොජිය එකක් ඇත්තේ මේ අක්කට ගුරුකම් වලින් කරන්නේ සොරි මචං ෆෝන් කඩවල් වල අයියලාට කියන්න තියෙන්නේ ඔයාලට දැන් ගෙදර යන්න කාලේ හරි මේ අක්කට තමයි තැන දෙන්නේ තේ හදුවද? ඕන මගුලක් දාලා කරන්න විකාර කරන්න එපා වෙනවනේ අප්පා. කමුසික නපුරකමට කූල් වෙන්න දැන් මේ ටික. කූල් වෙන මම කියන්නේ කූල් වෙන්න දෙද්ද එපා වෙලා තියෙන්නේ අප්පා. බලනකො කරන්න වැඩක් කර ඉද්දි කෝලම් කරන්න එපා නේ එපා වෙනවනේ මේ අස්සෙත් එක්ක ගිහිල්ලා. මොනවාද මිනිහෝ කරන්නේ? ඒ අක්කගේ අස්සෙත් එක්ක ගිහිලානේ. ඔහොම කරන්න එපා. කාටවත් වැඩ කරන්න එපා. පාඩුවේ වැඩ කර ඉන්න මේ අක්කටත් මේ වැඩ කරන්න දෙන්නේ නැහැ මේ මිනිස්සු. ඒයි තාක්ෂණය දීලා තියෙන්නේ වැරදි රටට මචං. තාතල් ගන්නෙ. මං හිතුවේ මේ මොකක් හරි මේ වෙන සීන් එකක් ඇයි කියලා. ඔයවත් නැති සීන් එකක් නෙවෙයි. ගාන ගෙදරක ගිහින් බඩ පැරෙන්න හොඳට කාලා ගෙදර උතාගෙන යන එක. බලගේ සෙට් එකෙත් ඔහොම එකක් ඉන්නවනම් මේන්ෂන් කරපන් යටි. Stop it. Get some help. මාරු ගන්න ගෑද අරුණන් චරිතන උපරිම සාධාරණයක් කරනවා මචං යකෝ අර RPG පාරක් එළියනේ මං කිව්වනේ මචං කොල්ලෝ කොහෙද ආතල් එතන කෙල්ලොන්ට බෑ මචං මේ වගේ ආතල් ගන්න කියන්නේ මචං කෙල්ලොන්ට මේ වගේ ආතල් ගන්න මොලයක් නෑ උන්ට මොලේ නෑනේ කොහොම හැමෝටම නෙමෙයි මං කියන්නේ සමහර අයට මේ නෑ සමහර අයට සමහර අයට තියෙනවා මගේ පුංචි රෝස මමයි නුඹේ වියපත් ඉනෙන්වත් නොදකින කුමුන්වත් නොදකින කුමලා ඒ කියන්නේ අපි තාම පරක්කු නෑ අපිට තව කාල තියෙනවා මාවට දෙන්නක් සෙට්ටුම එක ඇත්තටම වීඩියෝ එකට ගැලපෙන සින්දුව දාලා තියෙනවා නියම වියපත් බඹර හරි මොකද ප්‍රශ්න මොකක්ද තියෙනවද නෑ නෑ බොස්ටි දාන්න ඉල්ලගෙන කයිත් දන්නේ හරි කෑ ගන්න ඉන්න මොකෝ අඩියක් ගාලා ඉන්නේ ආතල් නම් දෙන්න එපා අබන්න මොකෝ අම්මට
මේ වීල් අයියලා තමයි හැමදේම හාන්නේ. චුට්ටක් කියලා අදින් ටෝක් කරන්න දෙන්න තිබ්බනේ. අලිරංචෝ පොයි හරක් රැළපු. ඔව් හිතපන්කෝ ඒ ආපු වාහනේ දැන් වීල් එක ගියා. අර දැන් ටෝක් කරගෙන ඉන්නෝනේ. හදිස්සියවත් වාහනේ ස්ටාර්ට් උන් නැත්තම් බුදු සරණයි මචං. අන්තිමට සුදු පාට කැබ් එකක් ගාඩ යන්නේ යහතින් බේරුණොත් ලොකු දෙයක්. ටෝක් කරා වගේ නෙමෙයි මචං ගුටි ගන්න වෙනකොට. දැන් හැමෝම කියන්නේ ඔය සත්තු භයානකයි මෙහෙමයි මිනිස්සුන්ට ගහනවා කියලා. මෙහෙමයි මිනිස්සු තමයි ඉල්ලගෙන කන්නේ මචං. What's wrong with you, bro? What the heck? You tripping, bro? You tripping?